පහුගියද ඔහේ කුඹුරු වැඩ නිසාම කුකුල් කොටුව පැත්ත දිහාවත් බලන්න බැහැ වුණා. හාමිනේ විතරමයි ඒ ගැන බැලුවේ. යන්න ඕන ඒ පැත්තට පොඩ්ඩක් ගිහිල්ලා පිට්ටර ටිකක් එකතු කරලා කඩමණ්ඩියට දීලා කීයක් හරි අරන් එන්න. හාමිනේට ඉතින් කුකුල් කොටුව බාන්න පුළුවන් දිගටම ගෙදර වැඩත් එක්ක යන්න ඕනේ ඒ පැත්ත. තාත්තේ මාත් කුකුල් කොටුව පැත්තට යනවා නම් මාත් එක්කයි යන්න හොඳේ. ඔන්න තනියම නම් යන්න බෑ. හැබැයි පුතා ඒ පැත්තට ගියයි කියලා විශේෂ කරන්න නම් බෑ. මොකද අම්මගෙන් මට ඉන්න හැටියක් නැති වෙයි පුතාට මොකක් හරි කරදරයක් වුණොත්. ඔන්න ඉතින් එතෙන්ට ගියාම තාත්තා වැඩ කරන දිහා බලාගෙන ඉන්න විතරයි පුළුවන්. ඒතර එහෙම අල්ලන්න බෑ. ඔන්න මං නොකියුවයි කියන්නේ. එහෙනම් ඉතින් පුතා මං කියන දේ හොඳින් මතක තියාගෙන ගිහින් පරිස්සමින් එමුකෝ දෙන්නත් එක්ක. තාත්තේ අද මාත් එන්න හොඳේ බිත්තර ටික අවුලන්න. අනේ තාත්තේ මට නම් බෑ නිකන් ඉන්න. මට මොකක් හරි වැඩක් කරන්න. හා පුතා. පුතා එතෙන්ට යන්න ඕනේ නෑ. පුතාට තාම මේ හැටි පුරුද්දක් නෑ නේ වැඩ කරන්න. ඒක නිසා මං කියන දේ අහගෙන මගේ පුතා මෙතෙන්ට වෙලා ඉන්න. පුතාට පුළුවන් ලොකු වුණාම ඔය වැඩ කරන්න. ඒක නිසා මම මෙතෙන්ට එනකන් මේ වැඩ ටික ඉවර කරගෙන පුතා මෙතෙන්නම් වෙලා වාඩි වෙලා ඉන්න ඕන. ඉස්සර වෙලා තාත්තා වැඩ කරන හැටි පුතා මෙන්න මෙතනින් වාඩි වෙලා බලන් ඉන්න. එතකොට පුතාට පුළුවන් ඒ හැම දෙයක්ම ඉගෙන ගන්න. එහෙනම් හරි තාත්තේ. එහෙනම් මම මෙතනින් වාඩි වෙලා ඉන්නම්. අද ටිකක් බිත්තර ගොඩක් එකතු කරගන්න පුළුවන් වගේ. මේ කුඩුවේ එහා කෙළවරේ බිත්තර ගොඩක්ම පෙරලා තියෙනවා. ඒ ටිකක් දරගන්න ඕන. මං හිතන්නේ එහා කූඩුවෙත් මීට වඩා ඇති. මේ ටික අරගෙන එහා කූඩුවට ගිහිල්ලා ඒ ටිකත් අරගන්න ඕන. වතුර තිබහක් ආවා. වතුර ටිකක් ගේන්න බැරිනවා නේද? යන්න ඕන පහළ දුරට වතුර ටිකක් අරන් එන්න. පුතා අපිට එන ගමන් වතුර ඩිංගිත්තක් ගේන්න මතක වුණා නේද? තාත්තා පල්ලෙහාට ගිහිල්ලා වතුර ඩිංගිත්තක් අරන් එන ගමන් පහළ අඹ ගහෙන් අඹ ගෙඩි දෙකක් කඩගෙන එන්නම්කෝ. පුතා කොහේවත්ම යන්නේ නැතුව මෙතනින්ම වාඩිලා ඉන්න ඕන. මම ඉක්මනින් එන්නම්. තාත්තේ නම් ඉක්මනට ගිහින් එන්නකෝ. මම එනම් මෙතනින් වාඩි වෙලා ඉන්නම්. මාත් යන්න ඕන බිත්තර ටිකක් අවුලන්න. තාත්තා ඔය කිව්වට මටත් පුළුවන් බිත්තර අහුරන්න. බිත්තර ටික වැටුණ නේද? දැන් මට තාත්තගෙන් ගුටි කන්න වේවි. අයියෝ පුතා මොකද මේ අනන්නේ? මොකද්ද උනේ කියන්න? අයියෝ තාත්තේ නෝ පුතා ළඟට ඉක්මනට අනන්න තින්න. පුතා අතින් බිත්තර ටික බිම වැටුණද? දැන් ඉතින් මොකද්ද කරන්නේ පුතා? අනන්න නැතුව ඉන්න. තාත්තා ඔක තමයි තාත්තා එනකන් පැත්තකට වෙලා ඉන්නේ කිව්වේ. මේවා තාම පුතාට හුරු නැති දේවල්නේ. ඉස්සර වෙලා තාත්තා වැඩ කරන දිහා බලන් ඉඳලා පුතාටත් රෝණයෙන් පස්සේ පුළුවන් තාත්තත් එක්ක එකට වැඩ කරන්න. මම පුතාට හැමදේම පුරුදු කරනවනේ. දැන් නාඩ ඉන්න මගේ පුතා.